දවසක්. ඉතින් අදත් අපි යන්න හදන්නේ ලස්සන ගමනක්. කොහෙද අපි අද යන්නේ? ඔව් අද අපි යනවා මහියංගනේ. ඒ යන ගමන් තියෙනවා ගොඩක් තැන් තියෙනවා බලාගෙන යන්න. අරන්තලාව, එතකොට මහෝයි තියෙනවා උණු වතුර වලින්, දම්බාන අපි බලාපොරොත්තු වෙනවා ඒ ටිකේ යන්න. ඔයාලටත් පෙන්වන්න ඒ තැන් වලට ගිහිල්ලා අපි එහෙනම් යමු අපිත් එක්ක පොඩි ටුවර් එකක්. මේ පැත්තට හොඳටම වහිනවා දැන්. ගොඩක් හයියෙන් වහින්නෙත් නෑ, සාමාන්‍ය ගානට වහිනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අරන්තලාවට. අරන්තලාවේ භික්ෂු ඝාතනය විච්ච තැන තමයි දැන් අපි යන්න හදන්නේ. මම හිතනවා කවුරුත් නොදන්නවා වෙන්න බෑ. එතන හැමෝම දන්නවා ප්‍රසිද්ධ තැනක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් ආවා මේ ස්මාරකයේ තියෙන තැනට. යම් අත ගිහිල්ලා බලමු ඉස්සරහට ගිහිල්ලා. මෙතනින් තමයි ස්මාරකයේ තියෙන තැනට ඇතුල් වෙන්න තියෙන්නේ. එතකොට මෙම ස්ථානයේ තමයි මේ භික්ෂු ඝාතනය වුණා කියලා කියන්නේ. එතකොට මෙතන ඒ භික්ෂුන් වහන්සේලාගේ පිළිම තියෙනවා ඒ විදිහට හදලා. එල්ටීටින් විසින් තමයි මේ එදා සමූහ ඝාතනයක් කරලා තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා. එතකොට එදා ඒ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ බස් රථයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අම්පාර ඩිපෝට අයත් මෙන්න මේ බස් එකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් බලන්න හදලා තියෙන එක. හරිම ලස්සනට ඒවා හදලා තියෙනවා. එතකොට මෙතන බෝඩ් එකක් තියෙනවා. මේ බෝඩ් එකේ තියෙන්නේ එදා ඒ භික්ෂුන් වහන්සේලා අපවත් වෙච්ච කට්ටිය.
අපි දැන් අරන්තලාවත් බලලා ඉවරයි. දැන් ආයෙ යන්න හදන්නේ. ඊළඟට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මහවැල උණුතුරුලින් බලන්න. හරිම කරදරයක් මේ වැස්සත් එක්ක හරි අමාරුයි යන්න. කඩින් කඩ නතර වෙවි තමයි යන්න තියෙන්නේ. අපි යන්නේ බයික් එක නිසා. අපි ඉස්සරහට ගිහලා බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මහවැල ටවුන් එකට. එතකොට ඔයාලා උණුදිය උල්පත් බලන්න යනවා නම් යන්න ඕන මෙන්න මේ මාර්ගය. මේ පැත්ත තමයි නුවර පැත්තට. එතකොට මේ යන්න ඕන ඔයාලා යනවා නම් මෙන්න මේ මාර්ගය තමයි යන්න ඕන. මේ තියෙනවා මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ අරණගංවිල පාර. එතකොට මෙතන ඉඳන් කිලෝමීටර 2යි මීටර 200ක් විතර වගේ තියෙනවා උණුදිය උල්පත් තියෙන තැනට යන්න. අපි ගිහිල්ලා බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උණුදිය උල්පත් තියෙන තැනට. එතකොට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට යන්න තියෙන්නේ. කවුන්ටරයක් තියෙනවා එතන ටිකට් ගන්න ඕන. අපි ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා බලමු. එතකොට උණුදිය උල්පත් බලන්න යනවා නම් මෙතනින් ටිකට් එකක් යන්න ඕන. මේ කීයද අය එතකොට ලොකු අයට 100යි පොඩි අයට 50යි. ලොකු අයට 100යි පොඩි අයට 50යි. එතකොට ටිකට් එකක් අරගෙන තමයි මෙතනින් යන්න ඕන බලන්න. අතරම ගොඩක් ලස්සනයි. නාන්න හිතනවා මට පස්සේ අතරම මේ ගොඩක් රස්නේ වතුර තියෙනවා. ඔව් මේව රස්නේ. ඔයාලට පේනවද බුබුලු දානවා වතුර? මේකේ ගොඩක් රස්නේ වතුර. ඔයාලා ඇවිල්ලා නානවා නම් ඔයාලට නාන්න තියෙන්නේ මෙන්න මේ එකෙන් තමයි. මේකේ ටිකක් රස්නේ අඩුයි. ඒකයි මෙතන බාල්දි තියලා තියෙන්නේ. ඒකේ ගාන්න තියෙන්නේ ඒකේ රස්නේ අඩුයි වතුර. අනිත් හැම එකම මේ රස්නේ වැඩි තියෙනවා. මේකෙත් ගොඩක් රස්නේ වතුර. නානවනම් මෙතන සවර එහෙමත් තියෙනවා. අයි කරලා ඉතින් අපි උණු වතුර වලින් ටිකක් බැලුවා. බල්ලෙවල්ලා මේ යන්න තමයි හදන්නේ. ඇත්තටම නාන්න හිතුණා. ඒ වුණාට අපි රෙදි ගිනාවේ නැහැ නාන්න. නැත්තම් ඇත්තටම නාලා යන්නේ. ඒ තරම් ආස හිතෙනවා. මේ අපි ඉස්සරහට යනවා. දැන් නම් පායලා තියෙන්නේ. ඒක හින්දා පැහැදිලිව යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි ඉස්සරහට ගිහලා බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දඹාන ආදිවාසී ගම්මානයට හැරෙන හන්දියට. එතකොට මේ හන්දිය පිටලා තියෙන්නේ මහියංගනත් පදිතලාවත් අතර. බෝඩ් ගහලා තියෙනවා. දම්බාන ආදිවාසී ගම්මානට හැරෙන තැනට මෙතන ඉඳන් කිලෝමීටර 2ක් වගේ තියෙනවා ආදිවාසී ගම්මානට යන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ ඒ යන පාර. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ මහියංගනය. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ පදියතලාව.
ඒ මාර්ගයේ මැද තමයි මේ හන්දිය තියෙන්නේ. මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ. ආදිවාසී ගම්මානයට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් ඉන්නේ ආදිවාසී ගම්මානයක. එතකොට ඉස්සෙල්ලාම ගම්මානයට යන්න කලින් තියෙනවා මේ කෞතුකාගාරය තියෙනවා. අපි දැන් යන්න සූදානම් වෙන්නේ. කෞතුකාගාරය බලන්න තමයි යන්න දැන් සූදානම් වෙන්නේ. යන්න. මෙතනින් තමයි කෞතුකාගාරයට යන්න තියෙන්නේ. ආදිවාසී ගම්මානය බලන්න මේ ගොඩක් යනවා ඉස්කෝලෙන් ළමයි. දැනුත් ඉස්කෝලෙන් ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නේ බලන්න. දැන් කෞතුකාගාරයෙන් එළියට ආවා. එතකොට කෞතුකාගාරය ඇතුලේ තිබ්බ දේවල් වීඩියෝ කරන්න, ඡායාරූප ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලොන්ගේ ආරක්ෂක හේතුන් මත. එතකොට එහෙම වීඩියෝ කරනවා නම් මේගොල්ලොන්ගේ නායකයාගෙන් අවසර ගන්න ඕන. එතකොට අපි එයාලේ නායකයා සම්බන්ධ කරගන්න බැලුවා ඒත් අපිට බැරි වුණා සම්බන්ධ කරගන්න. එතකොට අපි දම්බානේ දැන් යන්න හදන්නේ, දැන් පිටත් වෙන්න හදන්නේ. අපි ළඟට බලාපොරොත්තු වෙනවා සොරබොරට යන්න. සොරබොර බලන්න යන්න. එතකොට දම්බානේ ගොඩක් දේවල් ඇත්තටම මගහැරුණ පෙන්වන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝගේ තියෙන ආරක්ෂක හේතුන් මත තමයි ගොඩක් මගහැරුනේ. පුළුවන් තරම් උත්සාහ කරා ඔයාලට ගොඩක් දේවල් පෙන්වන්න. ඒකට ඉඩක් හම්බුනේ නැහැ අපිට. අපි උත්සාහ කරාට අපි දැන් ඊළඟට යනවා සොරබොරට. අපි ගිහිල්ලා බලමු. ඉතින් දැන් අපි සොරබොරට ආවා. දැන් ඉන්නේ සොරබොරට යන මේන් ගේට් එක ළඟ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා සොරබොර වැව කොච්චර ලස්සනද කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට පේනවද මෙතන විශාල ගලක් තියෙනවා. මේ ගලෙන් එහා පැත්තේ තමයි සොරබොර වැව තියෙන්නේ. මෙතනින් එනවා හරි ලස්සන වතුර පාරක් ගලාගෙන.
එතකොට ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් සොරබොර වැව ගැන සටහනක් තියෙනවා මෙතන. ඔන්න අපි ආවා සොරබොර වැවට. බලන්න කොච්චර ලස්සනද කියලා. ඈතින් පේන view එක. මේ දවස්වල සොරබොර වැවේ වතුර ටිකක් වැඩි. මෙතන තියෙනවා ආවට පස්සේ බලන්න පුළුවන් view point එකක් තියෙනවා. අපි නෝනක් ගිහිල්ලා view point එකට කලින්ම මට දැන් මේ පේන view එක බලන්න ඔයාලා එන්නම ඕන අනිවාර්යෙන්ම නේද? නෝනක් මේ පැත්තෙන් සෙල්ෆි ගන්නවා. හවස් වෙලා ආවහම මාරම ලස්සනයි මේ වැව. උඩ තියෙන බුදු පිළිමයකුත් හදලා තියෙනවා. හෙලෝ ඉතින් අද සොරබොරට නිකන් ආවා. දැන් මෙතනින් අපේ වීඩියෝ එක නතර කරන්න හදන්නේ. සොරබොර සුන්දරත්වයේ වින්ද ෆොටෝ ගත්තා, වීඩියෝ කරා. එතකොට අද අපි ආවේ පොඩි ගමනක් ආවා. බලාපොරොත්තු වෙනවා දවස් දෙක වගේ ලස්සන ගමනක් යන්න. රට නතර වෙන්න යන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම ජය වේවා.